විශේෂයෙන්ම සතුටු වෙන්න ඕන සන්නාම දෙකක්. සිලානි උනන්දුව කලින් කිව්වා සිංහල අක්ෂරයකින්. මම හිතන්නේ ලෝකයට යන එකම සන්නාමයේ සිංහල අක්ෂරයකින් යන. ඒ සන්නාමයේ දායකත්වයේ මුල් පුරුක් තමයි මේ. අපි සතුටු වෙන්න ඕන ජාතියක් හැටියට රටේ පුරවැසියෝ හැටියට. මොකද ඒ සන්නාමයට ඕගොල්ලෝ තමයි ඉස්සෙල්ලම දායකත්වය දෙන්නේ. අපිත් එක්ක මේ වෙලාවේ රැඳිලා ඉනවා තවත් අපේ ආදරණීය ගනුදෙනුකාර බවතුන් දෙපළක්. එතනම දැනගන්න කැමති ඉදිරියට අපිත් එක්ක සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඉන්නවා නම් පාරිභෝගිකයෙක්. මේ රටේ අහන් ලැබෙන දේවල් එක්ක අගෞඩ් ආයෝජනයේට ගොඩක් අය ත්‍රෙට් එකක් විදිහට කතා කරනවා. ඒ වගේ අවස්ථාවක ඔබතුමීලා කොහොමද මේ වගේ ට්‍රස්ට් එකක් කම්පැනි ගැන තියෙන සහ බලන කෙනෙක්ට මොන වගේ ඔපිනියන් එකද දෙන්න තියෙන්නේ? අද වර්තමානයේ දකින්නකොට අහන්න දකින්න ලැබෙනවා විශේෂයෙන්ම ඒ පැත්තේ මුදල් අරන් මේ පැත්තේ ගනුදෙනු කරවන්න දෙන සිද්ධියක් තමයි දකින්නේ. නමුත් අද මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වීමෙන් අපිට තේරුම් ගියා. ඇත්තටම අපිට පැහැදිලි වුණා මෙතන යම් නිෂ්පාදනයක් වෙනවා, ඒක සේල් වෙනවා. ඒකෙන් ලැබෙන ආදායමෙන් තමයි අපිට මේ බෙනිෆිට් එක ලැබෙන්නේ කියලා. ඒ හින්දා අපි සතුටු වෙනවා මේ වගේ දෙයකට අපිට ආයෝජනයක් කරන්න ලැබිච්ච එක. අනිත් මේක රටටත් අපි යම් දායකත්වයක් වුණා නේද කියලා හිතෙනවා. ස්තුතියි ඔබතුමියටත් අපිත් එක්ක කතා බහට එකතු වුණාට.